වැරිකෝස් වෙයින්ස් එහෙම නැත්නම් නහර ගැටගැසීම ගැන ඔබ දැනුවත්ද? එහිදී සිදුවන්නේ ඔබගේ පාදයේ තිබෙන හමට යටින් තිබෙන ශිරාව විශාල වී එහි කපාටවල ඇතිවන ප්‍රශ්නයක් නිසා නහරය දිගින් දිගටම විශාල වීමයි. මුලින්ම ඔබට දැක ගන්න පුළුවන් නහරය විශාල වී පවතින තත්ත්වය. ඒකදී අපි කියනවා සිම්පල් වැරිකෝස් වෙයින්ස් කියලා. නමුත් මෙම වැරිකෝස් වෙයින්ස් දිගටම පැවතියොත් සිදුවන්නේ හමේ පාට වෙනස් වී එහෙම නැත්නම් අපි ඒකට කියනවා පිග්මන්ටේෂන්. ඊළඟ ස්ටේජ් එක අපි කියනවා ලයිපෝඩර්මටික් ස්ක්ලෙරොසිස්. ඒක දිගටම පැවතියොත් සිද්ධ වෙන්න පුළුවන් හමේ තුවාල ඇතිවීම. වැරිකෝස් වෙයින්ස් වලට ට්‍රීට්මන්ට් කිරීමේදී වැදගත් වන්නේ මූලික අවධියේදී ඒක අඳුරගෙන වැරිකෝස් වෙයින් තත්ත්වයට ප්‍රතිකාර කිරීමයි. ඊට අමතරව ඔබ නිතරම දැක ඇති ස්පයිඩර් වෙයින්ස් එහෙම නැත්නම් පොඩි හීනි නිල් පාට නහර ලොකු වීමක් පාදයේ තිබෙනවා. අපි ට්‍රීට් කරන්න ඕන වැරිකෝස් වෙයින්ස් තත්ත්වයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් රෝගීන්ගේ ගොඩක් කන්සර්න්ස් තියෙනවා. මොකද ඒක තද පාටට පේන නිසා. ඉතින් ඇත්තටම අපි ඒකට ට්‍රීට් කරන්නේ කොස්මටික් රීසන්ස් වලට. මුලින්ම කරන්නේ ලේසර් ප්‍රතිකාර ක්‍රමයක් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ක්‍රමයක්. මේක සිද්ධ කරන්නේ කොස්මටික් රීසන්ස් සඳහාම පමණයි. ලේසියෙන්ම කරන්න පුළුවන් ලේසර් ප්‍රතිකාර ක්‍රමයෙන් ඒක ඩේ කේස් ප්‍රොසීඩියර් විදිහට. එහෙම නැත්නම් ඔබට විශාල වැරිකෝස් වෙයින්ස් ප්‍රමාණයක් තිබෙනවා නම් අපිට ඩුප්ලෙක්ස් ස්කෑන් එකක් එහෙම නැත්නම් ජෙලි ස්කෑන් එකක් සිදු කරන්න ඕනේ ඔබගේ මෘදුරවාහිනී තත්ත්වය පරීක්ෂා කිරීමට. ඊට පසුව නවීන ප්‍රතිකාර ක්‍රම යනුව ලේසර් ප්‍රතිකාර ක්‍රම තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ සමග අපි ඉන්ජෙක්ෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊටාම කුඩා කැපුමක් සිදු කර ලේසර් තන්තුව ඔබගේ නහරය තුළට ඇතුල් කර ලේසර් ප්‍රතිකාර දීම වගින් මේකට ට්‍රීට් කරන්න පුළුවන්. ඉතින් ඔබට නහර ගැට ගැසීමක් එහෙම නැත්නම් පාදයේ කැසීමක් තුවාල ඇතිවීමක් තිබේ නම් වෛද්‍යවරයෙක් හමු වී මේ ගැන සාකච්ඡා කර අවශ්‍ය පරීක්ෂණ සිදු කරගෙන ලේසර් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙනවා.